මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ දෙවනි data type එක වන strings ගැන. ඇත්තටම strings කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් text වලට. ඒකට text මොනවද කියලා අපි බලමු. string එකක් අපි ගත්තොත් සාමාන්‍ය string එකක් ලියන්නේ මෙන්න මේ වගේ අපි ගමු double quotations එහෙම නැත්නම් single quotations ඇතුළත්. දැන් මම මේක ගත්තොත් මෙතනදී මම කරලා තියෙන්නේ x equal input enter string කියලා දීලා තියෙනවා. ඒතර මේකදී කරන්නේ මම input function එක default විදිහටම ලියලා තියෙනවා. input function එක default විදිහට ලියලා මම දෙනවා text එකක් hello කියලා. අන්න hello කියලා දුන්නාන් පස්සේ හරිද? input function එක default විදිහටත් දීලා මම hello කියලාත් ලියුවා. එතකොට Python දන්නවා මේ input කරන්නේ string type එකේ data එකක් කියලා. පැහැදිලිද? එතකොට input කරගත්ත string එක මෙයා x කියන එකට ආදේශ කරගන්නවා. ඊට පස්සේ මම බැලුවා මෙන්න මෙතන print type x එකෙන් බැලුවේ මේ x ආදේශ වෙච්ච value එක මොකක්ද කියලා. ඒතකොට ඔයාට එනවා str කියලා කියන්නේ string එකක් කියලා. හරිද? එතකොට ඔන්න මම තව පොඩි උදාහරණ ටිකකට එනවා. දැන් මෙතන hello කියලා string එකක් තියෙනවා text එකක්. හරි. එතකොට මේක double inverted commas අතුළු ලියනවා කියන්නේ. එතකොට ඕනම string එකක් අපිට single inverted double හරි triple හරි ලියන්න පුළුවන්. හරිද? එතකොට ටෙක්ස්ට් එකක් ගත්තන් පස්සේ ටෙක්ස්ට් වල තියෙන්න පුළුවන් අකුරු තියෙන්න පුළුවන් ස්පෙෂල් කැරක්ටර්ස් තියෙන්න පුළුවන් ඉලක්කම් තියෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයා ඉන්වර්ටඩ් කමා එකක් ඇතුළේ ලියන ඕනම දෙයක් මේකෙදි ස්ට්‍රින්ග් එකක් විදිහට තමයි සලකන්නේ පැහැදිලිනේ එතකොට y කියන්නේ ස්ට්‍රින්ග් එකක් එතකොට මේ v එක ගන්නකො v එකේ තියෙන්නේ නිමල්ස් ෆෝන් කියලා පැහැදිලිද v එකේ තියෙන නිමල්ස් ෆෝන් කියලා ඊළඟට n එකට එන්නකො n එකේ බලන්න දැන් ඩබල් ඉන්වර්ටඩ් කමාස් දෙකක් ඇතුලේ නිමල් s එක ළඟ සිංගල් ඉන්වර්ටඩ් කමා එකක් තියෙනවා. හරිද? එතකොට බලමු මොකද්ද මේක print වෙන්නේ කියලා. හරිද? ඔන්න දැන් මම පළවෙනි එක y සමානයි hello කියලා දියමු. අන්න එයාව print කරගෙන දියමු. හරිද? ඊට පස්සේ මම මොකද්ද කරලා තියෙන්නේ z එක. හරිද? z එක කවුද? hello 220. අන්න එයාව print කරගත්තා. ඊළඟට v නිමල්ස් ෆෝන් ඒකෙත් කිසි අවුලක් නැහැ සිංගල් ඉන්වර්ටඩ් කමා එක ඇතුළේ නිමල්ස් ෆෝන් කියලා නිකම්ම ලියලා තියෙනවා එකක් print වෙනවා n එක ගමුකෝ n එකේ මොකද්ද විශේෂත්වය ඇවිල්ලා තියෙන්නේ බලන්න මෙන්න මෙතන ඩබල් ඉන්වර්ටඩ් කමා එක ඇතුළේ නිමල්ස් කියන මෙතන s එකෙන් මෙයා නිමල් ගේ කියන එක මෙතනින් s එක අපොස්ට්‍රොෆි එකක් දාගෙන ඒක ඔයාලට මෙතන පේනවා ඒකත් අවුලක් නැහැ හරිද මම මෙන්න මේ b එක මේ කොළ පාට වල වෙන කමෙන්ට් එකක් දාලා තිනවා මේකේ වෙලා තියෙන්නේ මොකද්ද b සමානයි b සමානයි නෙමෙයි අතරම මේ මෙන්න මේ ලියපු එක මේකට ආදේශ කිරීමක් නෙවෙයි කරන්නේ එතකොට මෙන්න මෙතනින් සිංගල් ඉන්වර්ට් කමා එක පටන් ගන්න තියෙනවා ඒක ක්ලෝස් වෙලා තියෙන්නේ මෙතන අන්නතර Python හිතනවා මෙතනින් පටන් ගත්ත string එක මෙන්න මෙතනින් ඉවර වෙලා කියලා එයා හිතනවා පැහැදිලිද ඊට පස්සේ මෙන්න මෙතන අන්තිමට එක string එකක් මේ ඉන්වර්ට් කමා එකක් තියෙනවානේ ඒ කමායකට ඕපනින් කමා එකක් කරලා මෙතනට එන්න බෑ. අන්න ඒක නෑ. ඒක නිසා වෙන්නේ මොකද්ද? දැන් අපි B එක රන් කරොත් එන්නේ error එකක් එනවා. හරි? අන්න දැක්කා. මෙන්න මේ නිමල්ස් ෆෝන් කියන එකට error එකක් එනවා. ඒකට හේතුව තමයි මේකෙදී single inverted commas තමයි හැමතැනම තියලා තියෙන්නේ. ඒතර Python මෙන්න මෙතනින් පටන් අරන් මෙතනින් ඉවරයි කියලා තමයි හිතන්නේ. දැන් මෙන්න මෙතන closing කමා එක තියෙනවා. ඒකට opening කමා එකක් නැහැ. පැහැදිලිද? ඔන්න ඕක තමයි ඕකේ ප්‍රශ්නේ. හරිද? ඒතොර ඒවා MCQ වලදී අහන්න පුළුවන්. ඒවා අවධානයෙන් ඉන්න ඕනේ. හරි. ඊළඟට මම යනවා අපේ ඊළඟ කොටසට. ඊළඟ කොටස ගත්තම තියෙනවා string again දෙකක් එකතු කරලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා integer පාඩමේදී integers දෙකක්, floats දෙකක්. integer සහ float mix කරලා එකතු කරන්න කොහොමද? ඒ වගේ තමයි string again දෙකක් එකතු කරොත් මම hello කියන වචනේ x ආදේශ කරගත්තා නිමල් කියන වචනේ y ආදේශ කරගත්තා x සහ y එකතු කරාන් පස්සේ ඔයාට අවුට්පුට් වෙනවා hello නිමල් කියන. ඔයාට ඕන ස්පේස් එකක් තියාගන්න පුළුවන් මෙතනින්. මේක ඇතුලේ ස්පේස් එකක් තිබ්බනම් ලස්සනට මේක print වෙයි.
පැහැදිලිද? එතකොට string values දෙකක් එකට එකතු කරන්න පුළුවන්. එකතු කරොත් ওই විදියට. ඒතර මෙතන space එකක් නැහැ කියලා කියන්නේ මෙහෙම තිබ්බොත් දෙන්නම එක ළඟ තමයි print වෙන්නේ. strings වලට len function එක වැඩ කරනවා. ඔව්. හරිද? len function එක කියලා කියන්නේ මොකද්ද? number of items in the string. දැන් x කියන්නේ මොකද්ද? string එකක්. ඒ කියන්නේ මෙන්න මේ නිමල් කියන string එක. නිමල් කියන string එකේ items කීයක් තියෙනවද? අවයව කීයක් තියෙනවද? අකුරු කීයක් තියෙනවද? අකුරු කීයක් තියෙනවද බලන්න. item 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් len function එක run කරාන් පස්සේ අපිට එන්න ඕනේ අවයව 5යි කියලා. එහෙම නැත්නම් items 5යි. length එක 5යි කියලා. බලමු වෙනවද කියලා. ඔව්. හරි. මෙන්න මේ පළවෙනි එකේ answer එක එනවා 5යි කියලා. මේ දෙවනි option එක ගත්තොත් දෙවනි example එකත් same len function එක වැඩ කරන තවත් විදියකට තමයි මම අරන් තියෙන්නේ. මම මේකෙදි කරලා තියෙන්නේ කමල් කියන එක්කෙනා එක variable එකට ආදේශ කරලා len function එකෙන් එන value එක තියෙනවනේ. ඒ කියන්නේ len y කියලා කියන්නේ y කියන එක්කෙනාගේ length එක. y කියන එක්කෙනාගේ අවයව ගන්න. y කියන එක්කෙනාගේ අවයව කීයද? 1 2 3 4 5යි. 5 කියන එක මම z එකට ආදේශ කරගත්තා. ඊට පස්සේ තමයි මම z print කරා. කොහොම කරත් අවසාන උත්තරේ same අපිට කැමති විදිහට ලියන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට len function එක strings වලට වැඩ කරනවා. ඒක හොඳට මතක තියාගන්න. හරිනේ. ඊළඟට string index මම මේක ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මම මේක වෙනම කතා කරනවා. මම string මේක යටතේ කතා කරන්න ඕන නිසා මෙතනට චුට්ටක් මේක දාලා තියෙනවා. string index කියලා කියන්නේ ඒ අදාළ string එකේ මේ k කියන අකුර පිහිටි ස්ථානේ location එක එහෙම නැත්නම් position එක. අපි පළවෙනි position එකට පළවෙනි location එකට කියනවා 0 index එක කියලා. හරි? එයා ඉන්නේ 0 කියන ස්ථානේ. A කියන එක්කෙනා ඉන්නේ 1 කියන ස්ථානේ. M කියන එක්කෙනා ඉන්නේ 2 කියන ස්ථානේ. A කියන එක්කෙනා ආයි ඉන්නේ 3 කියන ස්ථානේ. L ඉන්නේ 4 කියන ස්ථානේ. පැහැදිලිද? එතකොට මේක ගත්තොත් 0 1 2 3 4. පැහැදිලිද? එතකොට මම මෙතන දීලා තියෙනවා print x කියන එක්කෙනාගේ 0 කියන ඉන්ඩෙක්ස් එක තමයි මම කෝල් කරලා තියෙන්නේ. මම මෙන්න මේකට ආවොත් මේකේ තියෙන්නේ print x කියන එක්කෙනාගේ 2. x කියන එක්කෙනාගේ දෙවනි ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ 0 1 2. 2 කියන්නේ කවුද? m. එහෙනම් x ගේ 2ට print වෙන්න ඕනේ m කියන එක්කෙනා. බලමු print වෙනවා කියන්නේ. හරිනේ. x ගේ බිඳුවට k, එකට a, m, l, a. පැහැදිලිද? එතකොට string index, list index, tuple index මම වැඩිදුර කතා කරනවා. තල හැඳින්වීමකට තමයි මම මෙතනට දාලා තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට index එකක් කියලා කියන්නේ අදාළ item එක තියෙන position එක location එකට තමයි අපි index එකක් කියලා කියන්නේ. ඒතකොට index සාමාන්‍ය පටන් ගන්නෙ 0 වලින් ඉඳන්. පැහැදිලිද? ඔක තමයි index එකේ කතන්දරේ. ඊළඟට බලමු අපි දැන් x කියන string එක integer value එකකින් වැඩි කරොත් hello කියන එක දෙකෙන් වැඩි කරොත් මොකක්ද වෙන්නේ බලමු. hello කියන එක දෙකෙන් වැඩි කරොත් මොකක්ද වෙන්නේ බලමු. දැන් මම hello කියන එක විතරක් ඉස්සෙල්ලා print කරගන්නවා. එහෙනම් අපිට hello කියන එක print වෙනවා. දැන් මේ y කියලා මොකද්ද මම කරලා තියෙන්නේ? x කියන එක්කෙනා දෙකෙන් වැඩි කරලා එයාව y ට ආදේශ කරනවා. hello කියන එක්කෙනා දෙකෙන් වැඩි කරාන් පස්සේ වෙන්නේ මොකද්ද? hello කියලා මෙහෙම එක ළඟ print වෙනවා. දැන් මම මෙතන දැම්මොත් 5 කියලා බලමු. ඒ කියන්නේ hello කියන එක 5 වතාවක් මෙතන type කරනවා. පැහැදිලිද? ඊළඟට අපිට මේ string values දෙකක් එකට එකතු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ hello කියන එක සහ kamal කියන එක එකට එකතු කරන්න පුළුවන්. අන්න එතකොට hello kamal කියලා තමයි මෙන්න මෙතන type වෙන්නේ. පැහැදිලිද? hello kamal කියලා තමයි ඔතන type වෙන්නේ. හරි. එතකොට ඕකත් එක ස්පෙસિෆිකේෂන් එකක්, feature එකක් මේකේ තියෙනවා. එතකොට ඊළඟට මම එනවා අපේ තවත් එකකට immutable data type එක. මොකද්ද මේ immutable data type එක කියලා කියන්නේ? හරිද? ඒක රන් කරාමත් error එකක් ආවා. ඒ කියන්නේ මම මේකේ කරන්න හදලා තියෙන්නේ මෙහෙම වැඩක්. දැන් x සමානයි කමලා කියලා ගමුකෝ.
එතන ඒකත් දාන්න. හරි. හරිද? දැන් මගේ අතින් මේක ඉස්සෙල්ලාම ලියවනකොට ලියවිලා තියෙන්නේ කමලා කියලා. හැබැයි ඇත්තටම මට ලියවෙන්න ඕනේ අමලා කියලා. මගේ අතින් වැරදීමක් වෙලා මට කලින් ලියවලා තියෙන්නේ කමලා කියලා. ඒ කියන්නේ මම දැන් already කමලා කියලා ඩිෆයින් කරලා ඉවරද නැද්ද? ඉවරයි. දැන් මට මේක වෙනස් කරගන්න ඕනේ අමලා කියලා. මගේ අතින් වැරද්දක් නෙුනේ. එතකොට මම දැන් යනවා මේක වෙනස් කරන්න බලන්න. x කියන එකේ දැන් මේ k කියන එක අයින් කරලා උතන්ට a කියන අකුර දාගත්තා නම් හරිනේ. නේ? x කියන එකේ 0 ඉන්ඩෙක්ස් එක වෙනස් කරන්න කියනවා මම a කියලා. පැහැදිලිද? x කියන එකේ 0 ඉන්ඩෙක්ස් එක. 0 කියන්නේ කමලානේ. k කියන එකනේ. හරි. k වෙනස් වෙන්න ඕනේ මම කියන. එහෙම කරලා මම කියනවා print කරලා දෙන්න බලන්න මගේ අලුත් එක. අන්න. එතකොට මෙයා මොකද්ද කරන්නේ? error එකක් අපිට display කරනවා. ඇයි ඒ ඩිෆයින් කරායින් පස්සේ string එකක් ඩිෆයින් කරායින් පස්සේ ආයි ඒක අප්ඩේට් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. චේන්ජ් කරන්න බෑ. අන්න එහෙම චේන්ජ් කරන්න බැරි නිසා කියන වචනේ තමයි. එහෙම බැරි ඒවට කියන data type එක තමයි අපි කියනවා immutable data type එකක් කියලා. පැහැදිලිද? එතකොට හොඳට මතක තියාගන්න string එක immutable data type එකක්. හරි? එහෙම වුණොත් මේ ටික තමයි සරලව strings ආශ්‍රිතව මම කතා කරන්නේ. අපි එනවා ඊළඟට අලුත් කොටසකින් හම්බෙමු.